හායි යාළුවනේ අද අපි කතා කරන යන්නේ හරිම පුදුම හිතෙන මාතෘකාවක් ගැන. ඔයාලා දන්නවද අපි පොඩි කාලේ ඉඳන් ඇත්ත කියලා විශ්වාස කරපු ගොඩක් දේවල් විද්‍යාත්මකව බැලුවතු තන්නිකරම බොරු. අද මම අරන් ආවා ලෝකේ ගොඩක් අය රැවටිලා ඉන්න ප්‍රසිද්ධම බොරු නවයක් සහ ඒ වගේ ඇත්ත විස්තරය. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අන්තිම කරුණ ගැන නම් ඔයාලා කවදාවත් හිතලා නැතුව ඇති. අපේ දේවල් අංක 1 මොලේ 10% මිත්‍යාව. ගොඩක් අය හිතනවා අපි අපේ මොලේන් පාවිච්චි කරන්නේ 10% විතරයි කියලා. ඉතිරි 90% පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට අద్భుත බලයන් ලැබෙනවා කියලා සමහර ෆිල්ම් වලත් පෙන්වනවා. මේක සම්පූර්ණ බොරුවක්. නූතන වෛද්‍ය විද්‍යාවේ MRI ස්කැන් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. අපි සරල දෙයක් කරනකොට පවා උදාහරණයක් විදියට අතක් හොලවනකොට පවා මොලේ සෑම කොටසක්ම පාහේ සක්‍රිය වෙනවා කියලා. අපි දවසේ පැය 24 පුරාම නිදාගෙන ඉන්නකොට පවා අපේ මොලයන් 100%ක්ම ප්‍රයෝජනයට ගන්නවා. මොලයේ කිසිම කොටසක් නිකරුණ තිබෙන්නේ නැහැ. අංක 2 චීන මහා ප්‍රාකාරය. චීන මහා ප්‍රාකාරය අභ්‍යවකාශයට පේන එකම මිනිස් නිර්මාණය කියලා ඔබ අහලා ඇති. ඇත්තම කතාව තමයි පියවි ඇසින් අභ්‍යවකාශයේ ඉඳන් චීන මහා ප්‍රාකාරය දකින්න බෑ. ඒක ගොඩක් දිග වුණාට ඒකේ පළල ඉතාම අඩුයි. අභ්‍යවකාශයේ ඉඳන් බල්දද්දී ඒක පාරක් වගේවත් පේන්නේ නැහැ. හන්දට ගියපු ගගනගාමීන් පවා කියලා තියන්නේ එහෙ ඉඳන් මේක පේන්නේ නැහැ කියලා. හැබැයි රෑට ලොකු නගරවල විදුලි ආලෝපය නම් අභ්‍යවකාශයට පැහැදිලිව පේනවා. අංක 3 ගොන්නු සහ රතු පාට. ගොන් පොරවලදී රතු රෙද්දක් පෙන්නුවම ගොනාට කේන්ති යන්නේ රතු පාට දැක්කම කියලා අපි හිතනවා. ඇත්තටම ගොන්නුන්ට රතු පාට පේන්නේ නැහැ. උන් වර්ණාන්දයි. උන්ට රතු පාට පේන්නේ අලු පාට වගේ. එහෙනම් ඇයි උන් ඒකට පනින්නේ? උන් කුපිත වෙන්නේ රතු පාට නිසා නෙවෙයි. ඒ රෙද්ද හොලවන වේගය සහ චලනය නිසයි. රෙද්ද සුදු පාට වුණත් ඒ විදිහටම හෙලෙව්වොත් ගොනා ඒකට පහර දෙනවා. අංක 4 ගෝල්ෆිෂ්ගේ මතකය. රත්තරන් මාළුන්ට ගෝල්ෆිෂ් තියෙන්නේ තත්පර 3ක මතකයක් කියලා කතාවක් තියෙනවා. මේක සම්පූර්ණ වැරදි මතයක්. විද්‍යාඥයන් පරිේෂණ මගින් සොයාගෙන තියෙනවා රත්තරන් මාළුන්ට මාස 5ක් වගේ දිගු කාලයක් යනකම් දේවල් මතක තියාගන්න පුළුවන් කියලා. උන්ට යම් යම් සද්ද හඳුනාගන්නත් තමන්ගේ අයිතිකරුවන්ව හඳුනාගන්නත් හැකියාව තියෙනවා. ඉතින් උන් අපිට වඩා බුද්ධිමත්. අංක 5 වවුලන්ගේ ඇස් පෙනීම. ගොඩක් අය හිතන්නේ වවුලන්ට ඇස් පේන්නේ නැහැ. උන් යන්නේ සද්දේ පාවිච්චි කරලා විතරයි කියලා. වවුලන් කියන්නේ අන්ධ සත්තු පිරිසක් නෙවෙයි. ඇත්තටම උන්ට රෑගාලයේදී මිනිස්සුන්ට වඩා හොඳින් ඇස් පේනවා. ශබ්ද තරංග එකොලොකේෂන් පාවිච්චි කරන්නේ ඉතා වේගයෙන් පියාඹන පුංචි කෘමීන්ව අඳුරේදී පවා නිවැරදිව දඩයම් කරන්න මිසක් ඇස් පේන්නේ නැති නිසා නෙවෙයි. අංක 6 ඇඟිලි පුපුරවන එක. දිගටම කළොත් වයසට යනකොට ආතරයිටිස් හැදෙනවා කියලා ගොඩත් අය බය කරනවා. මේකත මිත්‍යාවක්. ඇඟිලි පුපුරද්දී එන්නේ සන්ධි අතර තියෙන වායු බුබුලු පිපිරන ශබ්දයයි. ඩොනල්ඩ් උංගර් කියන වෛද්‍යවරයා අවුරුදු 60ක් තිස්සේ තමන්ගේ එක අතක විතරක් ඇඟිලි පුපුරවලා පරීක්ෂණයක් කළා. අවසානයේ අත් දෙකේම කිසිම වෙනසක් තිබුණේ නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අංක 7 චුයින්ගම් සහ ආමාශය. චුයින්ගම් එක ගිලුනොත් ඒක අවුරුදු 7ක් බඩේ තියනවා කියලා ඔයාලත් අහලා ඇති නේද? චුයින්ගම් එකේ තියෙන රබර් කොටස අපේ බඩේදී දිරවන්නේ නැති එක ඇත්ත. හැබැයි ඒක අවුරුදු 7ක් බඩේ රැඳෙන්නේ නැහැ. සාමාන්‍ය කැමක් වගේම දින 2-3ක් ඇතුළත ඒක අපේ ශරීරයෙන් බැහැර වෙනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඒකට අවශ්‍ය විදිහට වැඩ කරනවා. අංක 8 බල්ලෝ සහ වර්ණ. බල්ලන්ට පේන්නේ කළු සුදු විතරයි කියලා අපි හිතුවට ඇත්ත ඒක නෙවෙයි. බල්ලන්ගේ ලෝකය කළු සුදු නෑ. උන්ට නිල් සහ කහ වර්ණ හොඳින් පේනවා. උන්ට පේන්නේ නැත්තේ රතු සහ කොළ පාට විතරයි. ඒ කියන්නේ උන්ට රතු පාට පේන්නේ නිකන් මඩ පාටක් වගේ. ඒ නිසා ඔයාගේ බල්ලාට රතු පාට සෙල්ලම් බඩුවකට වඩා නිල් පාට එකක් ඉක්මනින් පේනවා. අංක 9 හෙවත් අවසන් කරුණ. කැරට් සහ ඇස් පෙනීම.
කැරට් කැවොත් රෑට ඇස්පෙනීම සුපිරි වෙනවා කියලා අපි හැමෝම හිතනවා. මේක දෙවැනි ලෝක යුද්ධ කාලේ බ්‍රිතාන්‍ය හමුදාව හදපු ලොකු බොරුවක්. උන්ගේ අලුත් රේඩාර් තාක්ෂණය රහසක්ව තියාගන්න තමන්ගේ නියමුවන්ට රෑට පේන්නේ කැරට් කන නිසා කියලා බොරුවක් කිව්වා. කැරට් ඇස්වලට හොඳ වුණාට ඒකෙන් අඳුරේ පේන විශේෂ හැතියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් නොඩැනිම විඩියෝ එකේ අවසානයටත් ඇවිල්ලා මේ කරුණු නවයන ඔයාලව වැඩියෙන්ම පුදුම කරපු එක මොකක්ද? තවත් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එක දාලා යාළුවන්ටත් බලන්න share කරන. තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ජය වේවා.